ඉන්නවනේ මං ඉතින් නෑ කියලා. මේ ආරංචිද වැඩ? ආරංචි වෙන්න උඹ වගේ පාන්දර 6 ඉඳලා ගමෝට යනවෙයි මං නෑ. නෑ වෙන්න බෑ. මතකද අපිට අරක්කු බොන්න එපායි, ගංජා බොන්න එපායි, රා බොන්න එපායි කියලා ලොරි ටෝක් දී සිරිපාල මාම. හොඳටම දීලා වැටිලා කන් ඇටේනේ ඉස්පිටාලේ ගියා. මොන ඇටේද? කන් ඇටේ. බටත් ඉතින් අනුන්ගෙරේදී අපුල් හොදන්න නැතුව ඉන්නව බෑනේ. ඉතින් නෑ මේ ඉතින් නිකන් දියෝ. මොකෝ මේ මොඩ් ගහලා. බඩත් අල්ලගෙන කල්පනා කර ඉන්නේ. ප්‍රශ්නයක්ද? අවුලක්ද? උඩ බඩේ අමාරුද? මෙහෙම නැත්තම් ජූපරයි. කියපන්. මං කාටවත් කියන්නේ නැහැ. කියපන්. දන්නවනේ අය. අපෝ දන්නව කාටවත් කියන්නේ නැහැ තමයි. හැබැයි මුළු ගමටම කියනවා දෙයියනේ කියලා. අනේ වාසනාවක් බං උඹලා වගේ උ. නෑ මෙහෙම අවුලක් නෑ. වෙන්න බෑ. අල්ස මේම වැඩේ වෙච්ච එක වගේ නුඹ ඉන්නේ. මේකයි උඹට කියන්න මට උදේට බං තේක ගහද්දි මොනවා හරි ගන්න ඕනේද? අඩුම ඕපදූපයක් හරි. අද මොකද තිබ්බේනේ. ඒකයි දැන් හරිය. මේ මම නිකමට වගේ අහන්නේ. මේ ඔබ ගාව නැද්ද මේ වැඩිපුර ඕපදූපයක් දෙකක්? දවල් බත් කාලා කන්නේ. අනේ නිකන් ඵලයක්ෝ යන්න. තෝ හිතන්නේ අපි ඕපදූප කියනවා කියලා? ඔයකෝ කියනවා තමයි ඕපදූපේ තරන්නේ. එක එක කොටෝන, එක එක කේලම් කියනවා. අනුන්ගේ පවුල් කඩනවා, එක එකට ගිනි දෙනවා. ඒකට අවුල්ද? ඒකට අමාරුද? අමාරු නම් නියපො බෙහෙත් එක. මම කියනවා මේ ගිහිලා හලක හතකටම කියන. ඉතින් තව දවස් දෙකක් කියනවා. නිකන් ඵලයක්ෝ යන්න. ලිස්සු අනේද? අම්මෝ කෝ බලන්න අවුලක් නෑ වගේ. නැගිට ගන්න විතරයි ඉන්න බැරි.